ස්වාමීන් වහන්සේ මගේ සැමියා සමග හරියට තරහ යනවා. එහෙම නැත්නම් මගේ බිරිඳ සමග හරියට තරහ යනවා. දැන් මට මොනවා කරන්න? දැන් තරහ යන්නේ. මොකද වෙලා තියෙන්නේ? දැන් පෙර තිබිච්ච එතුමගෙන් අපේක්ෂා කිරීම, එතුමියගෙන් අපේක්ෂා කිරීම නැත්නම් ආසාව, තණ්හාව, ආදරය මත ඒ කැමැත්ත මත හදාගත්තු බලාපොරොත්තු ටික මොකක් වෙලාද? අඩු වෙලා. ඒ අඩු වෙලා තියෙන්නේ තණ්හාවද නැත්ද? තණ්හාව. අඩු වෙනකොට දැන් අර වෙනද වගේ පරක්කුණා කියලා රණ්ඩු වෙන්නේ නැහැ. කියන එකම කරේ නැහැ කියලා රණ්ඩු වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ තනත්තාගෙන් ඒ තනත්තියගෙන් තවදුරටත් එහෙම බලාපොරොත්තුවක් නැහැ. ඉස්සර නම් මට මේවා